2026 සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළ සිංහල විෂයේදී ඔබට අනිවාර්යයෙන්ම විචාර ප්‍රශ්න 3කට උත්තර ලියන්න සිද්ධ වෙනවා. සාහිත්‍ය පේපර් එකේ මේ විචාර ප්‍රශ්න 3ටම ඔබට සාමාන්‍යයෙන් ඔබට નિયમિત කවි පාඩම් වලින් උදාහරණ අරගෙන විචාර ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ 3 වෙනි ප්‍රශ්නයත් 4 වෙනි ප්‍රශ්නයත් 5 6 7 ප්‍රශ්නත් කවියකින් ඔබට નિયમિત කවි පාඩම් වලින් තෝරා ගන්නට පුළුවන් ආකාරයට තමයි මෙතෙක් සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී මේ කවියක් රස විඳින්න අවශ්‍ය කරන સિદ્ધාන්ත පිළිබඳව අපි විශේෂයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කළා. ඒ අනුව කවියක් රස විඳීමේදී කවියක් කියන්නේ මොකක්ද? කවියක තියෙන අලංකාර මොනවද? ඒ අලංකාර එකින් එක උදාහරණ අරගෙන අපි සාකච්ඡා කරන්න ලෑස්ති මේ මාසේ 21 වෙනිදා සිකුරාදා නොවැම්බර් 21 සිකුරාදා උදේ 8:00 ඉඳන් 12:00 වෙනකම් කොරණ සියත් ආයතනෙ හැමෝටම එන්න පුළුවන්. අපේ පන්ති එන අපේ පන්ති නොඑන ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන ඒ කියන්නේ 2026 ලියන ඔබ 2025 ලියන කෙනෙක් නම් ඒත් කමක් නැහැ. 2026 ලියන දැන් 10 වසරේ ඉන්න ඔබ අනිවාර්යයෙන්ම මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඕනේ. කවියක් රස විඳින්නේ කොහොමද? අපි උදාහරණ කවි ගණනාවක් එක්ක මේක සාකච්ඡා කරනවා. අච්චුපොතේ තියෙන උදාහරණ වගේම වෙනත් අනුරාධපුර යුගයේ ඉඳන් කොළඹ යුගය, නූතන යුගය දක්වාම අපි උදාහරණ අරගෙන සාකච්ඡා කරනවා. කවියක් රස විඳින්නේ කොහොමද කියලා. ඒ නිසා පේපර් එකේ විචාර ප්‍රශ්න 3 කවි පාඩම් වලින් ගොඩ දාගන්න ඔබට පුළුවන් මේ සම්මන්ත්‍රණයට ආවොත් කාව්‍ය රස විඳින මූල ධර්ම යටතේ. මතකයිද දවස? නොවැම්බර් 21 සිකුරාදා උදේ 8:00ට කොරණ සියත් ආයතනයේදී තමයි අපි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක ඔයත් එදාට සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න.